අද අපි යමු මුතියංගන සෑය සහ පූජා භූමිය වන්දනා කරගන්නට. බදුල්ල නගරයේ මැදේ සහ බස් නැවතුම් පළාත් දුම්රිය පළාත් අතර පිහිටි මුතියංගන රජමහා විහාරයේ අසලින් බදුල්ල වෙත ගලා බසිනවා. දහවල් 2ට පමණ තමයි ළඟා වුණේ අපි මුතියංගනය පූජා භූමියට. මුක්තක ධාතු ස්තූපය ගෞතම බුදු රජාණන් වහන්සේ සිය බුද්ධත්වයෙන් 8 වන වෙසක් පොහොයදා 500ක් රහතන් වහන්සේලා සමග කැලණියට වැඩම කළ අවස්ථාවේ ඉන්දික දේවපුත්‍රයාගේ ආරාධනාවකට අනුව මුතියංගනයට වැඩම කළසේක. වර්තමාන මුතියංගන සෑය පිහිටි භූමියේ නිරෝධ සමාපත්තියෙන් වැඩුණු බුදුන් වහන්සේ තම දාඩිය බිඳ මුතු බවට පත් කරසේක. දේවානම්පියතිස්ස රජ දවස දෙතිස්ඵල බෝධියක් රෝපණය කර මුත්තක ධාතු මුතු බවට පත් කළ දාබිඳු සහ කේශ ධාතු ඉදම්පිත කරමින් බුදුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩවුණු පින්බිමේ මුතියංගනයේ චෛත්‍ය ඉදිකරන ලද බව බුද්ධඝෝෂ හිමියන්ගේ සමන්ත ප්‍රාසාදික අටුවාව සහ දූපවංශ යන මූලාශ්‍රයන්හි සඳහන්ය. වෙස්සාන්තර ජාතකයේ ඇතුළත් පැතිකඩ සිටුවමක් මුතියංගන රජමහා විහාරයේ ඇති අතර ඉඩොර කාලය පැමිණි විට එම සිටුවම පෙරහණයකින් නමුණු කුල පෙරහරකින් නමුණු කුල කඳ මුදුනට ගෙන යාමෙන් වර්ෂාව ඇතිවන බව ජනප්‍රවාදයේ එන විශ්වාසයක්. ඉපෙරණ චෛත්‍ය බෝධිගරය හා විහාරයේ යන විහාරාංග වලින් සමන්විත මුතියංගන රජමහා විහාරයේ මකර තොරණ ඉතා විශේෂ නිර්මාණයකි. ඊදී බුද්ධ රූපයක් හා දෙපස මොන රූප දෙකකින් යුත් එම සුවිශේෂී මකර තොරණ වෙන යම් ස්ථානයක දක්නට ලැබෙන බව විශ්වාසයි. එසේම මුක්තක ධාතු නිදම් පිටලව එකම චෛත්‍ය වන්නේද මුතියංගන සෑරදුන්ය. ක්‍රිස්ත පූර්ව 3 වන සියවසේ සිටම මහරහතුන් වැඩ සිටි මුතියංගනය තුන්දිම අවසන් වරට පෙස් සංස්කරණය වී ඇත්තේ මහනුවර පුතුගේදීය. 1979 දී පුරාවිද්‍යා ආරක්ෂක ස්ථානයක් ලෙස නම් කරන මුතියංගනය වෙසක් පෙරහැර කාලයට බොහෝසේ සංචාරක ආකර්ෂණ දිනා ගනී. මුතියංගන විහාරය තාම සුන්දර වටපිටාවක පිහිටා තිබෙනවා.